ගමපුරා පැතිරි තිබුණේ මූසල නිහඬතාවයක්. ඉස්සර හවස් ජාමයට පන්සලෙන් එහුණු ගන්ටානාදයවත් කුඹුරේ වැඩ කරලා එන මිනිස්සුන්ගේ කතාබහවත් අද ඇහෙන්නේ නැහැ. හැම ගෙදරකම දොරවල් කලින්ම වැහිලා. කුප්පි ලාම්පුවක යාන්තම් එළියක් මිසක් මුළු ගමම ගිලගෙන තිබුණේ බයකින්. මේ බයට හේතුව වුණේ ගමේ අලුත් දෙයියෝ කියලා තමන්වම හඳුන්වගත්ත වික්‍රමසිංහ මුදලාලි. වික්‍රමසිංහ කියන්නේ සල්ලිත් එක්ක බලය අතට ගත්ත හෘද සාක්ෂියක් නැති මිනිහෙක්. මිනිහගේ ක්‍රූරත්වය කොච්චරද කියනවනම් මිනිහට විරුද්ධව ඇඟිල්ලක් උස්සන්නවත් ගමේ මිනිහෙක්ට හයියක් තිබුණේ නැහැ. පහුගිය මාස කිහිපය ඇතුළත වික්‍රමසිංහ ගමේ පවුල් 10ක විතර පාරම්පරික ඉඩම් සූක්ෂම විදිහට තමන්ගේ නමට ලියාගත්තා. නීතිය මිනිහගේ සාක්කුවේ. පොලිසියට ගියත් උසාවි ගියත් අන්තිමට වෙන්නේ ගමේ අහිංසක මිනිහට හිරේ ලගින්න. අයියෝ මගේ දරුවන්ට මම මොනවද කන්න දෙන්නේ? අපේ මී මුත්තලාගේ කාලේ ඉන්නම් වගා කරපු කුඹුර වික්‍රමසිංහාද බලෙන් අල්ලගත්තා. පින්සිරි මාමා පාරායිනේ බිම වාඩි වෙලා හඩා වැටුනේ අසරණකමේ අන්තිම සීමාවට ඇවිත්. වික්‍රමසිංහගේ ගෝලියෝ දෙන්නෙක් පින්සිරි මාමාට හොඳටම ගහලා පාරට ඇදලා දාලා තිබුණේ තමන්ගේ ඉඩම අත්හරින්න අකමැති වුණු නිසායි. ගමේ කවුරුත් ඒ දිහා බැලුවත් උදව් කරන්න ආවේ නැහැ. මොකද වික්‍රමසිංහට විරුද්ධ වෙනවා කියන්නේ තමන්ගේ මරණ වරෙන්තුව අත්සන් කරගන්නවා වගේ වැඩක්. වික්‍රමසිංහ මුදලාලි තමන්ගේ මහා මන්දිරේ සඳුළුතලයට වෙලා විස්කි වීදුරුවක් තොලගාන ගමන් මේ සේරම දිහා බලාගෙන හිටියේ සර්පෙක් වගේ කුරිරු හිනාවකින්. මේ ගමේ ඉන්නේ මට ඕන විදියට නටන රූකඩ. සල්ලි තීනවනම් බලය තීනවනම් මට කරන්න බැරි දෙයක් නැහැ. ඔහු තමන්ටම කියාගත්තා. ඔහුට ඕන වුණේ මුළු ගමම ඔහුගේ වහල් භූමියක් කරන්නයි. ගමේ මිනිස්සුන්ට තව දුරටත් මේ අසාධාරණීය ඉවසන්න බැරි වුණා. පින්සිරි මාමගේ දර්ශනය මුළු ගමේම මිනිස්සුන්ගේ හදවත් පසාරු කරගෙන ගියා. එදා රෑ කිසිම කෙනෙක්ට නොදැනෙන්න ගමේ කීප දෙනෙක් ගමින් ඈත කන්ද උඩ තියෙන කොණ්ඩදිනිය පන්සලට යන්න තීරණය කළා. කොණ්ඩදිනිය පන්සල කියන්නේ සාමාන්‍ය තැනක් නෙවෙයි. ඒක අතීතයේ ඉඳන්ම රහස්‍ය විද්‍යාවන් සහ අద్භූත බලයන්ගෙන් පිරුණු තැනක්. ඒ වගේම එහි වාසය කරන ලොකු හාමුදුරුවෝ කොණ්ඩදිනියේ හාමුදුරුවෝ කියන්නේ මුළු පලාතම දන්නා හැමෝම ගරු කරන වගේම බය වෙන චරිතයක්. උන්වහන්සේගේ ඇස් දෙකේ තිබුණේ මහා පුදුමාකාර තේජසක්. උන්වහන්සේ ගැඹුරු ධර්මයට වගේම අතීත මන්ත්‍ර සහ යන්ත්‍ර ශාස්ත්‍රයට අතිදක්ෂයෙක්. ගමේ මිනිස්සු පන්සලට යනකොට මධ්‍යම රාත්‍රියට ආසන්නයි. පන්සල් භූමියම වෙලාගෙන තිබුණේ අමුතුම නිහඬතාවයකින්. බෝගහේ කොළ හෙලවෙන හඬ පවා අද අමුතුම බියකරු බවක් ගෙනාවා. හාමුදුරුවෝ තමන්ගේ කුටියේ දැහැන්ගත වෙලා වගේ ඉන්නවා මිනිස්සු දැක්කා. අනේ හාමුදුරුවනේ අපේ ගම විනාශ වෙනවා. අර අමනයා අපේ මිනිස්සුන්ගේ ජීවිත බල්ලෝ බලල්ලුන්ගේ ගානට දාලා. අපිට පිහිට වෙන්න. පින්සිරි මාමා හාමුදුරුවන්ගේ දෙපා ළඟ වැටිලා හයියෙන් අඩන්න ගත්තා. හාමුදුරුවෝ ඇස්සැරලා මිනිස්සු දිහා බැලුවා. ඒ දැස්වල තිබුණේ කරුණාවට වඩා අයුක්තියට එරෙහිව නැගුණු දෙඩි බවක්. උන්වහන්සේ කිසිම වචනයක් කතා කළේ නැහැ. මිනිත්තු කිහිපයක් යනකල් පරිස්සරයම අගුළු වෙටිලා වගේ තිබුණා. බලය කියන්නේ වතුර වගේ. ඒක නිවැරදි විදියට ගලාගෙන යන්න ඕනේ. කවුරු හරි ඒක බලෙන් නතර කරලා Tamanට ඕන විදියට හරව ගන්න හැදුවොත් ඒ වතුරම ඔහුව යට කරගෙන යනවා. හාමුදුරුවෝ ඊටම සංසුන් නමුත් ගැඹුරු හඬකින් කිව්වා. හාමුදුරුවෝ නැගිටලා කුටියේ කොනක තිබුණු පුස්කොළ පොතක් අතට ගත්තා. Taman කරන අකුසලය Tamanටම විපාක දෙන වෙලාව ඇවිත්. මේ ගමට යුක්තිය ඕනේ. ඒත් මතක තියාගන්න මේක පලිගැනීමක් නෙවෙයි. මේක සෝබාදහමේ නීතිය ක්‍රියාත්මක කිරීමක් විතරයි. හාමුදුරුවෝ හාන්සි පුටුවෙන් නැගිටලා පන්සලේ තියෙන අඳුරුම කොනක පිහිටි දේවාල මන්දිරයේ දෙසට ඇවිදගෙන ගියා. මිනිස්සුන්ට පස්සෙන් යන්න බය හිතුණා. හාමුදුරුවන්ගේ සෙවණැල්ල ලාම්පු එළියට බිත්තිය පුරා යෝධයෙක් වගේ ඇඳුණා. හෙට ඉඳන් ගමේ වෙනස දකින්න ලැබේවි. හැබැයි මේ වෙන්නේ මොකද්ද කියලා කවුරුත් අහන්න එපා. දැක්කත් නොදැක්කා වගේ ඉන්න. අයුක්තියේ කෙලවර හරිම බියකරුයි. හාමුදුරුවෝ අවසන් වරට කිව්වා. එදා රෑ කොණ්ඩදිනිය පන්සලෙන් අමුතුම ආකාරයේ මන්ත්‍ර ජප කරන හඬක් ඇහෙන්න ගත්තා. ඒ හඬ සුළඟත් එක්ක මුළු ගම පුරාම පැතිර ගියා. ගමේ මිනිසුන්ට දැනුනේ
තමන්ගේ ඇඟ හිරිවැටිලා යනවා වගේ හැඟීමක්. ඒ වෙලාවෙම තමන්ගේ මහා මන්දිරයේ සුවපහසු ඇඳේ නිදාගෙන හිටපු වික්‍රමසිංහ මුදලාලි එකපාරටම ගැස්සිලා ඇහැරුණා. කාමරේ ඇතුලේ ලොකු සීතලක් දැනුණා. ඒත් ඒ සීතල ඇඟට නෙවෙයි හදවතට දැනෙන සීතලක්. ඔහුට දැනුණා කවුරු හරි තමන්ගේ ඇඳ ළඟ ඉඳගෙන තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔහු ලාම්පුව දැල්වීමට උත්සාහ කළත් ඒක පත්තු වුණේ නැහැ. අඳුර මැද්දෙන් ඔහුට ඇහුණා කාන්තාවකගේ හීන් කෙඳිරිල්ලක් සහ දම්වැල් ඇදගෙන යන හඩක්. කොණ්ඩදිනියේ හාමුදුරුවන්ගේ අద్භූත බලයේ පළමු පියවර ආරම්භ වෙලයි තිබුණේ. වික්‍රමසිංහ මුදලාලි එදා රෑ ඇඳෙන් නැගිට්ටේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා තියෙද්දි. කාමරේ ඇතුලේ තිබුණු ඒ අමුතු සීතල තවමත් එහෙම්මමයි. මට පිස්සුද කොහිද? මේක හීනයක් වෙන්නටි. ඔහු Tamanටම කියාගත්තත් ඔහුගේ පපුව ගැහෙන්නේ වෙනදාට වඩා හයියෙන්. මේ අතරේ කොණ්ඩදිනිය පන්සලේ පිටුපස තියෙන අඳුරු කැලෑරුද මැද පිහිදි දේවාල කුටිය ඇතුලේ කොණ්ඩදිනියේ හාමුදුරුවෝ දැඩි ව්‍රතයක නිරත වෙලා හිටියා. කුටිය ඇතුලේ තෙල් ලාම්පු පහක යාන්තම් එළියක් විතරයි තිබුණේ. මැද තියෙන කුඩා පීඨයක් උඩ අඳුරු පාට මැටි රූපයක් සහ නමක් ලියපු තඹ තහඩුවක් තිබුණා. හාමුදුරුවෝ බොහෝම සංසුන්ව නමුත් ගැඹුරු හඬකින් මන්ත්‍ර ජප කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ මුයින් පිටවන සෑම අකුරක්ම වාතයේ තුල කම්පනයක් ඇති කළා. හාමුදුරුවෝ අතේ තිබුණු මතුරාපු වැලි මිටක් ඒ මැටි රූපය උඩට දැම්මා. ඒ එක්කම පම්සල වටේ තිබුණු මහා රූස්ස ගස්වල අතු එකපාරටම හෙලවෙන්න ගත්තේ සුළඟක් නැතුවමයි. පන්සලේ හිටපු බල්ලෝ එකපාරටම රංචු පිටින් උඩුබුරන්න පටන් ගත්තා. ඒ හඬ ගම පුරාම පැතුරුනේ නපුරු පෙර නිමිත්තක් වගේ. වික්‍රමසිංහ මුදලාලි කාමරේ ලයිට් ටික දාන්න උත්සාහ කළා. ලයිට් ටික දැල්වුණු සැනින් ඔහු දැක්ක දේ නිසා ඔහුගේ ලේ වතුර වුණා. කාමරේ කොනක තියෙන ලොකු කණ්ණාඩිය ඇතුලෙන් පෙනුනේ ඔහුගේ රූපය නෙවෙයි. ඒකෙන් පෙනුනේ පින්සිරි මාමගේ ඉඩම අල්ලගත්ත වෙලාවේ ඒ ඉඩමේ තිබුණු පරණ සොහොන් කොටක්. ඒ සොහොන උඩ අලු පාට සෙවණැල්ලක් වගේ රූපයක් වාඩි වෙලා වික්‍රමසිංහ දිහා බලාගෙන ඉන්නවා. වික්‍රමසිංහ මුදලාලි කාමරේ ලයිට් එක දාන උත්සාහ කළා. ලයිට් එක දැල්වුණු සැනින් ඔහු දැක්ක දේ නිසා ඔහුගේ ලේ වතුර වුණා. කාමරේ කොනක තියෙන ලොකු කණ්ණාඩිය ඇතුලෙන් පෙනුනේ ඔහුගේ රූපය නෙවෙයි. ඒකෙන් පෙනුනේ පින්සිරි මාමගේ ඉඩම අල්ලගත්ත වෙලාවේ ඒ ඉඩමේ තිබුණු පරණ සොහොන් කොටක්. ඒ සොහොන උඩ අලු පාට සෙවණැල්ලක් වගේ රූපයක් වාඩි වෙලා වික්‍රමසිංහ දිහා බලාගෙන ඉන්නවා. කවුද ඔය? වික්‍රමසිංහ වෙවුලන හඩින් ඇහුවා. එකපාරටම කාමරේ දොර ඇරුණා. හැබැයි එතන කවුරුත් හිටියේ නැහැ. ඔහු හෙමින් සාලයට ආවා. සාලේ මැද තියෙන ලොකු ඔරලෝසුව එකපාරටම නතර වුණා. හරියටම වෙලාව රෑ 12යි. ඒ වෙලාවෙම ඔහුට ඇහුණා කවුරු හරි Tamanගේ නම කියලා හීන් හඩින් කතා කරනවා. වික්‍රමසිංහ උඹ ගත්ත දේවල් ආපහු දීපන්. වික්‍රමසිංහ බයේ ගැහිලා Tamanගේ ගෝලයෝ ඉන්න කාමරයට දුවන්න හැදුවා. ඒත් ඔහුට තේරුණා Tamanගේ කකුල් දෙක බිම ඇලවිලා වගේ කියලා. ඔහුට සෙන්ටිමීටරයක්වත් හෙල්ලෙන්න බැහැ. ඒ වෙලාවේ ඔහුට පෙනුණා සාලේ බිත්ති දිගේ කළු පාට දුමාරයක් වගේ දෙයක් ගලාගෙන එනවා. නැහැ, මේක වෙන්න බෑ. මේවා ඔක්කොම බොරු. වික්‍රමසිංහ කෑ ගැහුවා. නමුත් ඒ එක්කම ඔහුට දැනුණා Tamanගේ බෙල්ල වටේට කවුරු හරි අයිස් වගේ සීතල අත් දෙකකින් තද කරනවා. ඔහුට හුස්ම ගන්න අමාරු වුණා. ඔහු දගලන්න උත්සාහ කළත් ඒ නොපෙනෙන බලවේගය හරිම ශක්තිමත්. ඔහුගේ පෙනීම බොඳ වෙන්න පටන් ගත්තා. අන්තිම මොහොතේ ඔහුට පෙනුනේ ඈතින් පෙනෙන කොණ්ඩදෙනිය කන්ද උඩ තියෙන පන්සලේ නිල පාට ආලෝකයක් විහිදෙනවා වගේ. පන්සලේ ඉන්න කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ ඒ වෙලාවේ Tamanගේ අතේ තිබුණු පුස්කොළ පොත වහලා තෙල් ලාම්පුව නිවා දැම්මා. උන්වහන්සේගේ මුහුණේ තිබුණේ කිසිම හැඟීමක් නැති සංසුන් බවක්. වපුරපු දේ නෙලා ගන්න කාලය ඇවිත්. හාමුදුරුවෝ හීන් හඩින් මිමුණුවා. පහුවදා උදේ මුළු ගමම එකම කලබලයක්. වික්‍රමසිංහ මුදලාලි Tamanගේ සාලේ මැද සිහිනෙටිව වෙටිලා ඉන්නවා. ඔහුගේ ගෝලයෝ දැකලා තිබුණා. හැබැයි පුදුමේ ඒක නෙවෙයි.
ඔහුගේ මුළු ඇඟ පුරාම පහුරු ගාපු ලකුණු තිබුණා. හරියට සතෙක් පහුරු ගාලා වගේ. ඒත් ගෙදරට කිසිම සතෙක් ඇතුළු වෙන්න විදියක් නැහැ. ඔහුගේ දැස් අඩවන් වෙලා තිබුණේ මහා බියකරු දර්ශනයක් දැකලා ගල් වුණු මිනිහෙක් වගේ. ගමේ මිනිස්සු මේ ගැන රහසින් කතා වෙන්න ගත්තා. මේක කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ වැඩක් වෙන්න ඇති. කවුරු හරි හෙමින් කිව්වා. වික්‍රමසිංහට බෙහෙත් කරන්න ආපු වෙද මහත්තයා කිව්වේ මුදලාලිට තියෙන්නේ ලෙඩක් නෙවෙයි කියලා. වික්‍රමසිංහට දැන් නිନ୍ଦ කියන දේ අහිමි වෙලා. ඇස් පියවන හැම වෙලාවකම ඔහු දකින්නේ Taman මැරිලා අපායේ ඉන්නවා වගේ දර්ශන. ඔහු දවසින් දවස වැහැරෙන්න පටන් ගත්තා. බලයයි සල්ලියයි තිබුණට ඒවායෙන් මේ අඳුරු බලවේගය නතර කරන්න බැරි බව ඔහුට තේරුණේ නැහැ. ඔහු තීරණය කළා කවුරු මොනවා කිව්වත් Tamanගේ බලයෙන් මේක මර්ධනය කරනවා කියලා. ඔහු නගරයෙන් ලොකුම මන්තර ගුරුකම් කරන්නෙක්ව ගෙන්න ගන්න තීරණය කළා. ඔහු හිතුවේ සල්ලි වලට ඕනෑම බලයක් යට කරන්න පුරුවන් කියලා. නමුත් ඔහු දන්නේ නැහැ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ ආරම්භ කරපු ඒ යුක්තියේ මෙහෙයුම දැන් නතර කරන්න කාටවත් බැරි බව. වික්‍රමසිංහ මුදලාලිගේ මන්දිරයේ දැන් හරියට මලගයක් වගේ. සේවකයෝ පවා බයෙන් ගැහි වැඩ කරන්නේ. මුදලාලිගේ කාමරයෙන් රැතිස්සේ හෙන විලාප හඬවල් නිසා ගොඩක් අය රස්සාව අතහැරලා පැනලා ගියා. වික්‍රමසිංහ දැන් ඉන්නේ ඇටකටු පෑදුණු ඇස් යට කළු වුණු මල මිනියක් වගේ පෙනුමකින්. හැබැයි ඒ ඇස්වල තිබුණු ද්වේෂය තවමත් අඩු වෙලා නැහැ. මාව බය කරන්න කාටවත් බෑ. අර මහනා හිතාගෙන ඇති මාව බය කරන්න. මම පෙන්නන්නම් සල්ලි වලට කරන්න පුරුවන් දේ. වික්‍රමසිංහ කෑ ගැහුවා. ඔහු නගරයෙන් ගෙන්නුවේ කාලිංග නම් මන්ත්‍රකරුවෙක්. කාලිංග කියන්නේ අඳුරු මායාවන් සහ නීච බලවේග මෙහෙයවන්නෙක් කියලා ප්‍රසිද්ධ වුණු කෙනෙක්. ඔහු මන්දිරයට ඇතුළු වෙද්දීම නාසය රැලි කළා. මුදලාලි මේක සාමාන්‍ය දෝෂයක් නෙවෙයි. මේ වෙදිලා තියෙන්නේ මහා බලවත් අනසකක්. ඒක පළවා හරින්න නම් මට ලොකු පූජාවක් කරන්න වෙයි. කාලිංග කිව්වා. මුදලාලි සල්ලි මිටි ගණනින් ඔහු ඉදිරියේ තැබුවා. කීයක් ගියත් කමක් නෑ. මට මේ වදයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ වගේම මට මේක කරපු කෙනාටත් මේකෙම විපාක දෙන්න ඕනේ. එදා රෑ මන්දිරයේ මැද සාලයේ විශාල මැස්සක් බැඳලා කළු රෙදි වලින් වට කරලා අමුතු පූජාවක් ආරම්භ වුණා. කාලිංග රතු රෙද්දක් ඇඳගෙන අතේ කඩුමක් අරගෙන අමුතු භාෂාවකින් මන්ත්‍ර ජප කරන්න ගත්තා. දුම්මල සුවඳින් මුළු මන්දිරයම පිරුණා. ඔහු උත්සාහ කළේ වික්‍රමසිංහ වටා ආරක්ෂක වැටක් බැඳලා කොණ්ඩදෙනියෙන් එන ඒ ආධ්‍යාත්මික බලය ආපසු හරවන්නයි. ඒ වෙලාවෙම කොණ්ඩදෙනිය පන්සලේ ලොකු හාමුදුරුවෝ Tamanගේ කුටියේ බිම වාඩි වෙලා හිටියේ. උන්වහන්සේ ඉදිරියේ තිබුණු තෙල් ලාම්පුවේ දැල්ල එකපාරටම හෙලවෙන්න ගත්තා. හාමුදුරුවෝ යාන්තම් hina වුණා. උන්වහන්සේ දැනගත්තා කවුරු හරි මේ යුක්තියේ ගමන නතර කරන්න උත්සාහ කරනවා කියලා. මෝඩකම අකුසලයට වැට බැඳලා ඒකෙන් බේරෙන්න බැහැ. හාමුදුරුවෝ මිමුණුවා. හාමුදුරුවෝ අතට ගත්තේ කුඩා පන්හිදක්. උන්වහන්සේ ඉදිරියේ තිබුණු අඟුරු තැටියකට විශේෂ කුඩු වර්ගයක් දමන ගමන් පන්හිදෙන් රහස් සංකේතයක් වාතයේ ඇඳා. මන්දිරයේ පූජාව උච්චතම අවස්ථාවට පත් වෙලා තිබුණේ. කාලිංග මන්තරකරු හයියෙන් කෑ ගහමින් මන්තර කියනවා. එකපාරටම මන්දිරයේ තිබුණු හැම වීදුරුවක්ම චටාස් ගාලා එකපාර පුපුරා ගියා. කාලිංග මන්තරකරු ගල් ගැසුණා. ඔහුගේ අතේ තිබුණු ආරක්ෂක නූල් පවා එකින් එක කැඩී තියේ නූල් බෝලයක් ලිහිනව වගේ. නෑ මට බෑ. මේක මහා බරපතල බලයක්. මේක මිනිස්සෙක්ගේ බලයක් නෙවෙයි. කාලිංග බයෙන් කෑ ගැහුවා. එකපාරටම සාලේ මැද තිබුණු පූජා වට්ටිය ගිනිගත්තා. කාලිංග Tamanගේ බඩු ටිකක් දාලා මන්දිරයෙන් එළියට දිව්වේ Tamanගේ පණ බේරා ගන්නයි. වික්‍රමසිංහ තනි වුණා. ඔහුට ඇහුණා Taman අතින් මෙරුම් කාපු Taman පීඩා කරපු මිනිස්සුන්ගේ කෙඳිරිලි හඬ. වික්‍රමසිංහ Tamanගේ කන් දෙක වහගත්තා. නවත්තපන් මේවා. ඔහු කෑ ගැහුවා. නමුත් දඬුවම දැන් තවත් දරුණු වෙලා. ඔහුගේ අතීතයේ කරපු හැම අසාධාරණයක්ම ඔහුගේ ඇස් ඉදිරියේ මැවී පෙනුණා. ඔහු දුවල ගිහින් Tamanගේ සල්ලි පෙට්ටිය බදාගත්තා. ඔහුට තේරුණා Taman මේ මහා මන්දිරයේ ඇතුලේ තනි වෙලා කියලා. සල්ලි වලටවත් බලයටවත්
මේ වේදනාව නතර කරන්න බැහැ. කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ පන්සලේ ඉඳන් අහස දෙස බැලුවා. කළු වලාකුළු අතරින් හඳ පායලා තිබුණා. දැන් ඔහු ඉන්නේ තමන්ගේම හෘද සාක්ෂිය කියන හිරගෙඩර. එතනින් පැනලා යන්න කාටවත් බැහැ. හාමුදුරුවෝ තමන්ගේ ශිෂ්‍ය හිමිනමකට කිව්වා. වික්‍රමසිංහ මුදලාලි එදා රෑ පුරාම තමන්ගේම කාමරේ කොනකට වෙලා වෙවුලමින් හිටියා. ඔහුට දැන් තේරෙනවා මේ සටන ඔහුට දිනන්න බැරි එකක් කියලා. ගමේ මිනිස්සුන්ට ඔහු කරපු අසාධාරණයේ බර දැන් ඔහුගේම පපුව මත පටවලා තිබුණා. වික්‍රමසිංහ මුදලාලි දැන් මනුස්සෙක් නෙවෙයි, හරියට හොල්මනක් වගේ. දවස් 3කින් ඔහුට නිින්දක් නැහැ. ඇස්පිය වෙන හැම තත්පරයකම ඔහුට පෙනෙන්නේ තමන් අතින් අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ සාපයට පත්වුණු මුහුණු. මන්දිරයේ සේවකයෝ සේරම බයේ පැනලා ගිහින් සල්ලි බලයයි කියන ඒ ව්‍යාජ සන්නාහය අද ඔහුව මේ ලෝකයේ තනි කරලා. එදා රෑ මහා වැස්සක් පටන් ගත්තා. අකුණු ගහන හඬට මුළු මන්දිරයම දෙදරනවා. වික්‍රමසිංහට දැන් ගෙදර ඇතුලේ ඉන්න බැහැ. ඔහුට ඇහෙනවා කවුරු හරි බිත්තිවලට ටට්ටු කරනවා. කාමරේ ඇතුලේ ඇවිදිනවා. මට සමාවෙන්න, මම ඒ සල්ලි දෙන්නම්. ඔහු උමත්තුවෙන් වගේ තනිවම කෑ ගහනවා. ඔහු එකපාරටම තීරණය කළා මන්දිරයෙන් එළියට දුවන්න. මහා වැස්ස තෙමීගෙන ඔහු පාර දිගේ දුවන්න ගත්තා. ඔහුට ඕන උනේ කොණ්ඩදෙනිය පන්සලට ගිහින් හාමුදුරුවන්ගේ කකුල් දෙක ළඟ වැටිලා මේ වදයෙන් නිදහස් වෙන්න. ඒත් පුදුමේ කියන්නේ ඔහු කොච්චර දිව්වත් පන්සලට යන පාර පෙනෙන්නේ නැහැ. ඔහු දුවන්නේ වටේටමයි. මේ වෙලාවේ කොණ්ඩදෙනිය හාමුදුරුවෝ පන්සලේ බෝධිය ළඟ වතාවත් කරමින් හිටියේ. උන්වහන්සේගේ වත දිදුලනවා වගේ පෙනුණා. හාමුදුරුවෝ දැනගත්තා වික්‍රමසිංහ තමන්ගේ වැරදිවල බරට යට වෙලා ඉන්නේ කියලා. උන්වහන්සේ අතේ තිබුණු පැන් කෙන්ඩියෙන් බෝධියට පැන්වත් කරමින් ශාන්තව හිටියා. වික්‍රමසිංහ දුවලා ගිහින් පින්සිරි මාමගේ ගේ ළඟ නතර වුණා. පින්සිරි මාමා ගේ ඉදිරිපිට වාඩි වෙලා බලාගෙන හිටියා. "මාමේ, මට සමා වෙන්න මාමේ. මම ඔයාගේ ඉඩම දෙන්නම්. මී බලවේගවලට නවත්තින්න කියන්න." වික්‍රමසිංහ පින්සිරි මාමගේ කකුල් දෙක අල්ලලා වැඳ වැටුණා. ඒත් පුදුමේ කියන්නේ පින්සිරි මාමා මුකුත් කිව්වේ නැහැ. ඔහු එකපාරටම අතුරුදන් වුණා. වික්‍රමසිංහට තේරුණා තමන් දකින්නේ ඇත්ත මිනිස්සු නෙවෙයි, තමන්ගේ හෘද සාක්ෂිය විසින් මවපු රූප කියලා. ඔහුගේ මනස දැන් සම්පූර්ණයෙන්ම බිඳිලා. තමන් බලයෙන් පීඩාවට පත් කරපු හැම කඳුලක්ම දැන් ගින්දරක් වෙලා තමන්ම පිච්චනවා කියලා ඔහුට දැනුණා. අන්තිමට ඔහු සිහි විකල් වෙලා වගේ කොණ්ඩදෙනිය පන්සලේ පඩිපෙළ ළඟට ඇවිත් වැටුණා. ඔහුට පඩිපෙළ දිගේ ඉහළට යන්න වීරියක් නැහැ. ඔහුගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ආවා. "හාමුදුරුවනේ, මට පිහිට වෙන්න, මාව බේරගන්න." ඔහු මහා හඬින් විලාප තැබ්බුවා. හාමුදුරුවෝ පන්සල් මළුවේ ඉඳන් පහළ පඩිපෙළ දෙස බැලුවා. හාමුදුරුවන්ගේ මුහුණේ තිබුණේ මහා කරුණාවක්. ඒත් උන්වහන්සේ දැනගෙන හිටියා මේ ගමන ඔහු විසින්ම නිම කළ යුතු එකක් බව. වික්‍රමසිංහ, බලය කියන්නේ තව කෙනෙක්ව පාගන්න තියෙන දෙයක් නෙවෙයි. තමන් කරපු දේ තමන්ටම කැරකිලා එනකොට සල්ලිවලට ඒක නතර කරන්න බෑ. උඹේ දඬුවම දැන් පටන් ගත්තා විතරයි. හාමුදුරුවෝ ශාන්තව පැවසුවා. වික්‍රමසිංහට දැනුණා පන්සල් භූමියේ තිබුණු ඒ පවිත්‍ර ශක්තිය තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන අඳුරු ශක්තියත් එක්ක ගැටෙනවා වගේ. ඔහුට ඒ පවිත්‍රත්වය දරා ගන්න බැහැ. ඔහු වේදනාවෙන් බිම පෙරළුණා. මධ්‍යම රාත්‍රියේ අකුණු එළියෙන් පෙනුනේ අහිංසක මිනිස්සුන්ව පීඩාවට පත් කරපු ඒ මහා බලවතා අද පන්සලේ පඩිපෙළ ළඟ දූවිල්ලේ වෙතිරිලා ඉන්න දර්ශනයයි. පන්සල් පඩිපෙළ පාමුල වෙතිරි සිටි වික්‍රමසිංහ මුදලාලිට තමන්ගේ ශරීරය දැන් තමන්ක අයිති නැටි ගානයි. හාමුදුරුවෝ බොහොම සංසුන්ව පඩිපෙළ බැහැලා ඔහු ළඟට වැඩම කළා. හාමුදුරුවන්ගේ අතේ තිබුණේ පිරිත් නූලකුයි තෙල් බෝතලයකුයි විතරයි. "හාමුදුරුවනේ, මාව බේරගන්න. මම හැමදේම අත්හරින්නම්. මට මේ අපායෙන් නිදහස් වෙන්න ඕනේ." වික්‍රමසිංහ ගොරෝසු හඬින් කෑ ගැසුවා. හාමුදුරුවෝ ඔහු දෙස බලා හීන් හිනාවක් පෑවා. "වික්‍රමසිංහ, මම කිව්වේ මේක පලිගැනීමක් නෙවෙයි කියලා.
මම කලේ උඹ කරපු අකුසල් උඹටම දකින්න මග පාදපු එක විතරයි. උඹේ ඇස්වලට පේන මේ රූප, උඹට දැනෙන මේ වේදනාව මම දුන්නු දෙයක් නෙවෙයි. ඒවා උඹම හදාගත්තේ ඒවා. සල්ලිවලට මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය ගන්න බැහැ කියලා දැන්වත් තේරෙනවද? හාමුදුරුවෝ තෙල් බෝතලයෙන් බින්දුවක් අරගෙන ඔහුගේ නළලේ තැවරුවා. ඒ එක්කම වික්‍රමසිංහ මහා හඩින් විලාප තැබුවා. දැන් ඵලයන් ගිහින් උඹ බලෙන් උදුරාගත්ත හැමදේම අයිතිකාරයන්ට ආපහු දීපන්. ඒක විතරයි උඹට තියෙන එකම ගැලවීම. ඒත් මතක තියාගන්න, ශාරීරිය සනීප වුණත් උඹේ හිතට මේ බය හැමදාමත් දැනේවි. උඹ තනියම ඉන්න හැම තත්පරයකම අඳුරු සෙවණැලි උඹේ පස්සෙන් නේවි. පහුවදා උදේ ගම්මුන් දැක්කේ පුදුම හිතන දර්ශනයක්. වික්‍රමසිංහ මුදලාලි පිස්සෙක් වගේ ගමපුරා දුවමින් තමන් ගත්ත ඔප්පු සේරම මිනිසුන්ට බෙදලා දෙනවා. ඔහු පින්සිරිමාමගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ඉල්ලුවා. ඔහුගේ අහංකාරකම දිය වෙලා ගිහින්. ඒ බලසම්පන්න මන්දිරය ඔහු අතහැරලා දැම්මා. ඔහු නගරයේ පරණ මඩමකට වෙලා තනිවම ජීවත් වෙන්න තීරණය කළා. ඔහුට කවදාවත් ආපහු සැපට නිදාගන්න ලැබුණේ නැහැ. අඳුර වැටෙනකොට ඔහු තාමත් කොණ්ඩදෙනිය දෙස බලාගෙන බයෙන් වෙවුලනවා. ගමේ මිනිසුන්ට තමන්ගේ ඉඩම් ආපහු ලැබුණා. ගමට නැවතත් සාමය උදා වුණා. ගම්මු සේරම එකතු වෙලා කොණ්ඩදෙනිය පන්සලට ගිහින් හාමුදුරුවන්ට දානයක් පිරිනැමුවා. හාමුදුරුවෝ එදා බණ දේශනාවේදී මෙහෙම කිව්වා. ලෝකේ ඕනෑම බලවත් මිනිහෙක්ට නීතියෙන් බේරෙන්න පුළුවන් ඇති. සල්ලිවලට මිනිස්සුන්ව යට කරන්න පුළුවන් ඇති. හැබැයි සෝභාදහමේ නීතියෙන් බේරෙන්න කාටවත් බැහැ. අයුක්තියෙන් හම්බ කරන දේ අන්තිමට Tamanවම විනාශ කරන ගින්දරක් වෙනවා. බලය තියෙන වෙලාවට නිහතමානී වෙන්න ඉගෙන ගන්න. නැත්තම් ඒ බලයම දවසක ඔයාලව දූවිල්ලටම ඇදලා දානවා. අදටත් ගමේ මිනිස්සු විශ්වාස කරනවා කොණ්ඩදෙනිය පැත්තෙන් මධ්‍යම රාත්‍රියේ අමුතු මන්ත්‍ර හඬක් ඇහෙනවා කියලා. ඒ හඬ ඇහෙන්නේ අසාධාරණය කරන අයට විතරයි. යුක්තිය ඉටු කරන්න කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ඒ අදෘශ්‍යමාන බලය අදටත් ඒ පන්සල් භූමියේ රැඳී තියෙනවා.